අපි හැමෝම දන්නවා ලංකාව කියන්නේ බුදුන් වහන්සේගේ ධර්මයෙන් ශතවර්ෂ ගණනාවක් ජීවත් වෙච්ච රටක්. ඒත් අපි සමහර වෙලාවට හිතනවා බෞද්ධ ධර්මය ආසියාවට විතරයි. ඇමරිකාව වගේ රටවල් ඒකට දුරයි කියලා. ඒත් අද ඇමරිකාවේ පාරවල් වල බෞද්ධ භික්ෂුන් වහන්සේලා සාමය වෙනුවෙන් නිශ්ශබ්ද පාගමනක් යනවා. මේක හුඟක් දුරට අපිට හිතන්න දෙයක් දෙන ගමනක්. බෞද්ධ ධර්මය අවි අරගෙන ගිය ධර්මයක් නෙවෙයි. බලහත්කාරයෙන් පැතිරුණු ධර්මයක් නෙවෙයි. ඒක ඇමරිකාවට ගියේ දුකෙන් වෙහෙසුණු මිනිසුන් හරහා, මානසික ආතතියෙන් පිරි සමාජයක් හරහා, සාමය හොයන හදවත් හරහා. මෙඩිටේෂන්, මයින්ඩ්ෆුල්නස්, ලවින්, කයින්ඩ්නස් මේ වචන අද ඇමරිකාවේ දරුවන්ටත් හුරුයි. ඒකට හේතුව එකක්මයි. බුදුන් වහන්සේ දේශනා කළ දුක නිවන මඟ අදත් ලෝකයට අවශ්‍යයි. ඇමරිකාව කියන්නේ විවිධ ආගම්, විවිධ සංස්කෘති, විවිධ ජීවිත රටා එකට ජීවත් වෙන රටක්. එහෙම රටක නිශ්ශබ්දව සංසුන්ව සාමය පණිවිඩය කරගෙන යන බෞද්ධ භික්ෂුන් වහන්සේලාගේ පාගමන ඇමරිකානු ජනතාවට අලුත් අත්දැකීමක් වෙලා තියෙනවා. බොහෝ ඇමරිකානුවන් මේ පාගමන දැකලා නවත්තලා බලනවා. කෙනෙක් විමසනවා, why are they working? What is their message? මේ ප්‍රශ්න අතරින් සාමය, කරුණාව, අවිහිංසාව ගැන කතා බහක් කරමිනවා. බොහෝ දෙනා භික්ෂුන් වහන්සේලාට ආදරයෙන් අත් දෙක එකතු කරලා නමස්කාර කරනවා. වතුර, ආහාර, විවේකය ලබා දෙනවා. සමහරුන් ඇස්වලට කඳුළු ගන්නවා. ඔවුන් කියන එක දෙයක් තියෙනවා. මේ ලෝකෙට මේ වගේ නිශ්ශබ්ද සාම පණිවිඩයක් දැන් හරිම අවශ්‍යයි කියලා. සමාජ මාධ්‍යවලත් මේ පාගමන වීඩියෝ, ඡායාරූප, කතාබහ වශයෙන් වේගයෙන් පැතිරෙනවා. බොහෝ ඇමරිකානුවන්ටත් මේ පාගමන ආගමක් වඩාත් මිනිස්කම ගැන කතාවක් වෙලා තියෙනවා. ආගමක් වශයෙන් නෙවෙයි, මනුෂ්‍යත්වය, සාමය හදවතට කතා කරන ගමනක් වශයෙන් ඒ අය මේ පාගමන පිළිගන්නවා. ආත්මික විද්‍යාව සහ ලෝක තත්ත්වය ගැන කතා කළ ආතර් සී ක්ලාක් මහත්තයා කියපු කතාවක් අද නැවතත් ලෝකය මතක් කරන්න වෙලා තියෙනවා. ඔහු එදා කිව්වේ මෙන්න මෙහෙමයි. ලෝකය අසංසුන් වෙන කාලයක් එනවා. ඒ වෙලාවේ අවි, බලය, තාක්ෂණය නෙවෙයි. ලෝකයට මඟ පෙන්වන්නේ බුදුදහමේ සාමය, කරුණාව සහ අවබෝධයයි. එදා ඒක බොහෝ දෙනාට සාමාන්‍ය කතාවක් වගේ හෝ අනාගතය ගැන කියපු අදහසක් වගේ ඇහුණත් අද ලෝකයේ දිහා බැලුවාම යුද්ධ, ආර්ථික අර්බුද, මානසික පීඩනය, මිනිස් සම්බන්ධතා බිඳවැටීම අපිට හොඳට පේනවා. ඒ අතරේ ඇමරිකාව වගේ බලවත් නවීන රටක බෞද්ධ භික්ෂුන් වහන්සේලා නිශ්ශබ්දව පාගමනක් කරමින් සාමය පණිවිඩය කරගෙන යනවා. මේක අහම්බයක්ද? නැත්නම් ආතර් සී ක්ලාක් මහත්තයා කියපු ලෝකයේ බුදුදහම දිහා හැරෙන කාලය ඒක දැන් ආරම්භ වෙලාද? බුදුදහම කියන්නේ රටකට සීමා වෙච්ච දහමක් නෙවෙයි. ජාතියකට අයිති දහමක් නෙවෙයි. ඒක ලෝකයම සුව කරන්න පුළුවන්, හදවත සංසුන් කරන්න පුළුවන්, මිනිසා කරගන්න පුළුවන් දහමක්. අද මේ පාගමන හරහා ඇමරිකාවෙන් පටන්ගෙන මුළු ලෝකයටම බුදුදහමේ සාම පණිවිඩය නිශ්ශබ්දව නමුත් බලවත් විදිහට පැතිරෙමින් තියෙනවා. මේ වෙද්දී ඇමරිකාවේ සිදුවෙමින් තියෙන මේ සාම පාගමන දිග දුරක් ගමන් කරමින්
දින 100ක් පසු කරගෙන අඛණ්ඩව ඉදිරියට යන ගමනක්. භික්ෂූන් වහන්සේලා, සාමාන්‍ය ජනතාව, ආලෝක වගේ සත්‍යයක එකම දිශාවකට එකම අරමුණකට නිශ්ශබ්දව ගමන් කරනවා. දවසින් දවස මිනිසුන්ගේ අවධානය, ගෞරවය සහ සහයෝගය වැඩි වෙමින් තියෙනවා. මේ පාගමනේ බොහෝ දෙනාගේ ඇස් යන්නේ බෞද්ධ භික්ෂුන් වහන්සේලා දිහා. නමුත් හදවතින් බැලුවාම මෙතන තවත් කෙනෙක් ඉන්නවා. එයා මිනිසෙක් නෙවෙයි. එයා ධර්ම දේශනා කරන්නෙත් නෑ. නමුත් ධර්ම ජීවිතයට ගෙනියනවා. මේ තමයි ආලෝක. රැහැන් නැති, වචන නැති, ආගමක් ජාතියක් නොදන්න ඒ පුංචි ජීවිතය මේ දීකු කටුක සීතල පාගමනට නිරායුධව එක් වෙලා තියෙනවා. සීතල මග, දිගු දුර, මිනිසුන්ගේ බැල්ම, මේ කිසි දෙයක් ආලෝකට බාධාවක් නෙවෙයි. ආලෝක යන්නේ ආදරයෙන්, විශ්වාසයෙන්, භික්ෂුන් වහන්සේලාව නැතුව ඉන්න බැරි එක්කෙනෙක් වගේ. ආලෝක අපිට කියන මහ ලොකු වචන වලින් නෙවෙයි. ආලෝක කියන්නේ මෙන්න මෙහෙමයි. සාමය කියන්නේ මිනිසුන්ට විතරක් අයිති දෙයක් නෙවෙයි. කරුණාව කියන්නේ කතා කරන අයට විතරක් නෙවෙයි. බුදුදහම කියන්නේ සියලු සත්වයන්ට කරුණාවෙන් බැලීමට. ආලෝක ඒ දහම පොතකින් නෙවෙයි, ජීවිතෙන්ම දවසින් දවස පාගමනක් කරලා අපිට පෙන්නලා දෙන්නේ. ආලෝක මේ ගමනේ කතාවක්, සලකුණක්, හදවතක්. බොහෝ දෙනා මේ පාගමනේ මතක රැඳෙන්නේ ආලෝකගේ ඇස් දෙක. ඒ ඇස්වල තියෙන යුද්ධයක් නෙවෙයි, වෛරයක් නෙවෙයි. ඒ ඇස්වල තියෙන සාමය.